පැසිව් වොයිස් වල අවසාන ටෙන්ස් එක පර්ෆෙක්ට් ටෙන්ස්. පැසිව් වොයිස් නිර්මාණය කරගන්නේ කර්මය මුලට අරගෙන. කර්මය කියන්නේ ක්‍රියාවට යටත් වෙන දේ. මම ඔහුට උදව් කරනවා. උදව් කරන්නේ කාටද? මට කියන එක. මම කියන්නේ මට තමයි ඔහු උදව් කරන්නේ. මට තමයි කර්මය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕන් පොතක් කියවනවා ක්‍රියාවට යටත් වෙන්නේ. එහෙම නැත්නම් කියවන්නේ මොකද්ද? ඒක තමයි කර්මය. පොත තමයි කර්මය. මේක මුලට අරගෙන නිර්මාණය කරගන්න අවසාන ටෙන්ස් එක පර්ෆෙක්ට් ටෙන්ස් එක. මෙතෙන්දී ක්‍රියාවක් කරලා තියෙනවා කියන්නේ කර්මය මුලට අරගෙන have been has been එක past participle දාන්න ඕනේ. රට සංවර්ධනය කරලා තියෙනවා මේ ආණ්ඩුව විසින්. The country has been developed by this government. ඒ ආකාරයෙන් තමයි වර්තමාන කාලේ. බහුවචනාවොත් නිවාස ගොඩනගලා තියෙනවා ඇමතුමා විසින්. Houses have been built නැත්නම් builded by minister. ඒ ආකාරයෙන් තමයි වර්තමානයේ. අතීතයට එද්දී ක්‍රියාවක් කරලා තිබුණා. රට සංවර්ධනය කරලා තිබුණා මේ ආණ්ඩුව විසින්. The country had been developed by this government. ඒ වගේම අනාගත කාලේ රට සංවර්ධනය කරලා තියේවි මේ ආණ්ඩුව විසින්. The country will have been developed by this government. මේ ආකාරයෙන් තමයි perfect tense වල වර්තමාන අතීත අනාගතේ නිර්මාණය කරන්නේ. වර්තමානයේදී කියන ක්‍රියාවක් කරලා තියෙනවා. අතීතයේදී කරලා තිබුණා. අනාගතයේදී කරලා තියේවි. එතෙන්දී have been has been had been will have been එක past participle ඒ වගේම ක්‍රියාවේ අවසාන අවස්ථාව තමයි එන්න ඕනි. ඒකම කතෘ කෙනෙක් වෙනවා නම් කතෘ අගින් එන්න ඕනි. ඉතින් අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එක්ක එකතු වෙන්න මේකේ නැත යනාර්ථය, ප්‍රශ්නාර්ථය, නැත ප්‍රශ්නාර්ථය මේ කොටස් අපි නිබන්ධන මගින් පැහැදිලිව සාකච්ඡා කරන මේ හැම ටෙන්ස් එකක්ම ටෙන්සස් 20ම එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න ඉංග්‍රීසි පරිපූර්ණව කතා කරන්න හරියාකාරව කතා කරන්න.